සුබ දවසක් වේවා ඉඩකඩම් සහ වාහන ප්‍රමුඛ YouTube නාලිකාව බලන ඔයාලා සියලුම දෙනාට අදත් මම ඔයාලට ගෙනල්ලා තියෙනවා ඉතාමත් අඩු මිලට ගන්න පුළුවන් නිවාස කීපයක් සමග නිවාස 10ක්. අපි හැමනම් ගිහින් බලමු මේ නිවාස පිහිටලා තියෙන ප්‍රදේශ සහ සම්පූර්ණ විස්තර. අද අංකයකට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ තංගල්ල නගරයට ඉතාමත් ආසන්නයෙන් පිහිටලා තියෙන වගේගොඩ ප්‍රදේශයේ. මේ නිවසේ සිට තංගල්ල නගරයට කිලෝමීටර් 3ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 15ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ ගත්තොත් නිදන කාමර 3ක් සහ ශාලය මුළු තැන්ගේ බාත්රූම් දෙකක් තියෙනවා. මේ නිවස වටේටම තාප්ප යොදා ගේට්ටු සවිකර ඇති අතර මේ නිවසට පැමිණීමට අඩි 10ක පමණ පිවිසුම් මාර්ගය සහ මේ නිවසේ සිට ප්‍රධාන බස් මාර්ගයට මීටර් 200ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික වලින් තොර නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 88ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා දෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක දෙකකට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ තඹුත්තේගම නගරයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 16ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් ජය භූමි ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවස ගෙන ගත්තොත් නිදන කාමර දෙකක් සහ ශාලය මුළු තැන්ගේ බාත්රූම් එක සහ පිටසින් වැසිකිළියක් තියෙනවා. මේ නිවසේ සිට තඹුත්තේගම රාජාංගණයේ ප්‍රධාන බස් මාර්ගයට මීටර 50ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයට කිලෝමීටර් 25ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 29ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 3කට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිහිරිගම නගරයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 25ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 4ක් සහ ශාලයේ මුළු තැන්ගේ කෑම කාමරය සහ බාත්රූම් එක. මේ නිවසේ සිට නිට්ටඹුව ගිරිඋල්ල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 700ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මීරිගම නගරයට කිලෝමීටර් 2ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. පස්සාලේ හන්දියට කිලෝමීටර් 4.5ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 65ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 4කට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ අංක 5 කොළඹ මිනුවන්ගොඩ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 800ක් පමණ දුරින්. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 14ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 3ක් සහ ශාලය මුළු තැන්ගේ පිටතින් වැසිකිළියක් තියෙනවා. මේ නිවසේ සිට කොටගොඩ හන්දියට කිලෝමීටර් 1යි මීටර් 300ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 46යි 50ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 5කට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 11ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර දෙකක් සහ ශාලයේ මුළු තැන්ගේ පිටසින් වැසිකිළියක් තියෙනවා. මේ නිවස වටේටම තාප්ප ගසා ගේට්ටු සවිකර ඇති අතර මේ නිවසේ සිට මිනුවන්ගොඩ කුරුණෑගල 5 ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර් 1යි මීටර් 200ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ නිවසේ සිට මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 3.5ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 36ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න.
අද අංක 6ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ හම්බන්තොට සූරිය වැව. අඩි 100 පාරට ඉතාමත් ආසන්නයෙන් පිහිටලා තියෙන අරවන මුල්ල ප්‍රදේශයේ. මේ නිවසේට අඩි 100 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 100ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 20ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේම අංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසරත්තුව නිදර කාමර 3ක් සහ සාලය මුළු තැන්ගේ පිටතින් වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදාවලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 22ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර කරගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 4ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ මිනුවන්ගොඩ දිවුලපිටිය පාරේ නවලෝක හන්දියට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 15ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුවගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේම අංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් අඩක් වැඩ නිමා කරන ලද නිවසක් වන අතර නිදන කාමර 2 සහ සාලය මුළු තැන්ගේ පිටතින් වැසිකිළියක් තියෙනවා. මේ නිවසේ සිට කොළඹ කුරුණෑගල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 800ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 4ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 30ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 8ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගෝණගම නගරයට ඉතාමත් ආසන්නව. මේ නිවසේ සිට කුරුණෑගල නගරයට කිලෝමීටර් 7ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 7ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුවගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේම අංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ සිට ප්‍රධාන බස් මාර්ගයට මීටර් 50ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ නිවසට ගත්තොත් අඩක් වැඩ නිමා කරන ලද කුඩා නිවසක් වන අතර නිදර කාමර 3ක් සහ සාලය මුළු තැන්ගේ පිටතින් වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 25ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 9ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මර ගණේගොඩ හන්දියට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 33ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුවගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේම අංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 2ක් සහ සාලය මුළු තැන්ගේ පිටතින් වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 30ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. ඔන්න අද ගෙනත් තියෙන වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පුංචි ලයික් එකක් සහ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්නත් එපා. එහෙමනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා.